පොල්ට දැන් මොනව කරන්නද කියලා හිතාගන්න බෑ. පොල්ලාව යනාව සර්ප්‍රයිස් කරන්න කියලා හිතාගෙන. හැබැයි අන්තිමට පොල්ට තමයි සර්ප්‍රයිස් වෙන්න සිද්ධ වුණේ. එනා හොඳටම අවුලෙන් වේගෙන් වාහනේ පදවගෙන යනවා. මෙයාට දැන් පාරේ තියෙන දේවල් ගැන ගාණක්වත් නැහැ. එයා හොඳටම අවුලෙන් ඉන්නේ. නැකර මානසික ආතතියත් සෑහෙන්න වැඩි වෙනවා. වැහිබර කාලගුණයක් තියෙන මේ දවසේ ආපු ට්‍රක් එකක ඔන්න ඇනා හරිම අවාසනාවන්ත විදිහට ඇක්සිඩන්ට් වෙනවා. සීන්න ගෙතනින් කට් වෙලා ඊගාවට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ටිකක් අමුතු ලැබ් එකක් වගේ ස්ථානයක්. මෙතන ලොකු හෝල් එකක් තියෙනවා. මේකේ පොඩි ටේබල් එකක සුදු රෙද්දකින් වහලා තියෙන මල සිරුරක් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඔයාලා හිතන්නේ මෙතෙන්ට එන්නේ කවුරු කියලාද? මෙතෙන්ට එන්නේ අර වමංගල්‍ය උත්සව සංවිධානය කරන අර ඩිකෝන් කියන පුද්ගලයා. එයා ඇවිල්ලා මෙතන තියෙන බොඩි එක දැන් අවමංගල්‍ය උත්සවයකට සූදානම් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ බොඩි එක කාගේවත් නෙමෙයි. මේක තමයි ඇනාගේ. පේන විදිහට කලින් සිද්ධ වෙච්ච රියානා තුරෙන් ඇනා දැන් මිය ගිහිල්ලා ඉන්නේ. හැබැයි ඩිකෝන් මෙතෙන්ට ඇවිල්ලා එනාගේ මල සිරුර සකස් කරන්න ලෑස්ති වෙද්දි ඇනා එකපාරටම ඇස් අරිනවා.